ආයුබෝවන් හැමෝටම ඔගොල්ලෝ දන්නවා 2025 පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා 2025 මැයි 6 වෙනිදා තමයි පැවැත්වෙන්නේ. ඒක ගැන වෙනද වගේම මගේ ජ්‍යොතිෂ පුරෝකථනය ඉදිරිපත් කිරීමට තමයි මම අද ලෑස්ති වෙන්නේ. එතකොට ඒක පටන් ගන්න කලින් මට කිසි දේවල් වගේක් කියන්න තියෙනවා. මේ වීඩියෝ එක බලන කවුරු හරි මේ අතර ඉන්නවා නම් ක්‍රිකට් වලට කැමති කවුරු හරි ඉන්නවා නම් ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දු මේ දවස්වල පැවැත්වෙනවා මේ IPL තරඟාවලිය. IPL තරඟාවලිය ගැන මම මගේ ජ්‍යොතිෂ පුරෝකථනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අප්ලෝඩ් කරන වීඩියෝ එකට කලින් වීඩියෝ එක 2025 IPL තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ කවුද කියන එක ගැන මගේ පුරෝකථනය මම ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒක කියනෝනේ ඒක මීට වඩා මේ සෑහෙන අමාරු මේ අනායකයන් මොකද සමහර නායකයන්ගේ මේ උපන් වෙලාව නායකයන්ව තමයි ඒක දිනන්නේ කවුද කියලා තීරණය කරන්නේ. එතකොට සමහර නායකයන්ගේ උපන් වෙලාවේ හොයාගන්න හරිම අමාරුයි. එතකොට ඒ වගේ කාරණා මේ ගන්නකොට විශේෂ ජ්‍යොතිෂ මූලධර්ම භාවිතා කළා තමයි අවසාන නිගමනයකට ලැබෙන්නේ වෙන්නේ. ඉතින් මේ මම නමුත් ඒක ගැන 2025 IPL තරඟාවලිය පිළිබඳ මගේ පුරෝකථනයේ ඉදිරිපත් කරලා තියෙනවා ජ්‍යොතිෂමය වශයෙන්. ඇතින්දි මම ඇත්තටම මේ 2025 IPL තරඟාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් ටීම් දෙකක් ගැන කියලා තියෙනවා. මොකද එක ටීම් එකක් කියන්න මේ හරිම අමාරුයි උපන් වෙලාවල් එහෙම හොයාගන්න අමාරු හින්දා හොයාගන්න බෑනේ සමහර කට්ටිය. ඉතින් නමුත් මගේ පුරෝකථනය මම ඉදිරිපත් කළා කියනවා. ඒ කියන්නේ ටීම් දෙකක් පිළිබඳව ජයග්‍රහණය කරන්න පුළුවන් ටීම් දෙකක් පිළිබඳව මම කියලා තියෙනවා. ඉතින්දී මම කියන්නේ මම එහෙම ෆයිනල් එන්නේ කවුද සෙමි ෆයිනල් එන්නේ කවුද ඒව නෙමෙයි මම ජයග්‍රහණය තමයි ඉලක්ක කරලා තියෙන්නේ. එතකොට 2025 IPL තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ කවුද කියන ඒ ගැන මම කියන ටීම් දෙකක් කියලා තියෙනවා. ඉතින් ඒ ටීම් දෙක එකක් ජයග්‍රහණය කළොත් මගේ අනාගත සාර්ථක විදිහට මම සලකනවා. ඉතින් මේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ක්‍රිකට් වලට කැමති කට්ටිය ඉන්නවනේ. දැන් 2025 මේ පළාත් පාලන මැතිවරණය ගැන කතා කළොත් එහෙම 2025 පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මැයි 6 වෙනිදා. ඒක ජයග්‍රහණය කරන්නේ කවුද කියලා තමයි මම මේ වීඩියෝ එකේ මූලිකව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මම මේකේදී මූලිකව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුද, ඊට පස්සේ දෙවනි ස්ථානය ගන්න කවුද කියන එක. ඒ කියන්නේ මේ ඡන්ද වලින්, ඒ කියන්නේ මම පළාත් සභාව ඇතුලේ ඒ මොකද්ද වෙන්නේ කියලා ඒක මට කියන්න බෑ. ඒ කියන්නේ මේ ඡන්දය වුණාට පස්සේ කවුද පුරපති වෙන්නේ, ඒ වගේ දේවල් නම් ඇත්තටම මේක කියන්න බෑ. උදාහරණයක් ඇටියට දැන් කොළඹ නගර සභාවේ ගත්තොත් එහෙම ඒකේ කවුද පුරපති වෙන්නේ කියලා මේ හරියටම කියන්න නම් මට ඕනේ මේ අර ඒකේ ඉන්න මේ නගරාධිපති අපේක්ෂකයෝ දෙන්නගේ කේන්දර තිබ්බොත් එහෙම අන්න ඒ කියන්නේ රායිකැලි බල්දසාර නෝනාගේ ඊට පස්සේ ડોક્ટર රුවේස් හනීෆ්ගේ මේ උපන් වෙලාවල් තියනවා නම් හම්බුනොත් එහෙම මට කියන්න පුළුවන් ඒ දෙන්නගෙන් කවුද පුරපති වෙන්නේ කියලා. එහෙම මිසක් නැතුව මේ නායකයන්ගේ කේන්දර වලින් අපිට කවදාවත් මේ කවුද පළාත් සභාවක ජයග්‍රහණය කරන්න කියලා එහෙම කියන්න බෑ. හරිද? ඉතින් ඒක අනුව මම මේ කියන්නේ ඡන්දෙන් වෙන දේ, ඡන්ද ප්‍රතිඵලයේ ප්‍රතිශතයක් විදියට කවුද දිනන්නේ කියන එක තමයි මෙතෙන්දී මම මේ ඉලක්ක කරන්නේ. එහෙම නැතුව මේ පළාත් පාලන ආයතන ඇතුළේ මොනවද වෙන්නේ කියන එක ඒක මට කියන්න බෑ. ඡන්ද දවසේ ප්‍රතිඵලය තමයි මම මේකෙන් මේ පුරෝකථනය කිරීමට උත්සාහ කරන්නේ. ඇත්තටම ප්‍රතිශතයක් වශයෙන් නම් හරියම අමාරුයි කියන මේ ජයග්‍රහණය කරන්නේ කවුද, දෙවනි ස්ථානය වගේ ගන්න කවුද කියන එක තමයි මම මේකෙදි කියන්නේ. එහෙම නැතුව මේ අනිත් දේවල් ඇත්තටම මේ අදහසක් ගන්න අමාරුයි. මේ කේන්දර පරීක්ෂා කරලා ඒ ප්‍රතිශතාත්මකව ගන්න කිසිම විදිහක් නැහැ ඇත්තටම ජ්‍යොතිෂයේ.
ඉතින් දිනන්නේ කවුද එහෙම ඊට පස්සේ දෙවනි ස්ථානය වගේ ගන්න කවුද ඒක තමයි මූලික වශයෙන් කියන්න පුළුවන් දේ ඒකත් මුලින් කියලා ඉන්න ඕනේ. එතකොට දැන් එහෙනම් අපි බලමු 2025 පළාත් පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න කවුද කියලා. නමුත් ඊට කලින් මට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මම කියන මේ පුරෝගතන සම්පූර්ණයෙන්ම ජෝතිෂය මත පදනම් වෙලා තමයි මම පුරෝගතන ඉදිරිපත් කරන්නේ. මට එහෙම කිසිම විශ්ව ශක්තියක් වගේ එකක් නැහැ. මම සම්පූර්ණයෙන්ම මේ ජෝතිෂ පුරෝගතනයක් මගේ මම දන්න ජෝතිෂ දැනුමට අනුව ජෝතිෂ පුරෝගතනයක් විතරයි ඉදිරිපත් කරන්නේ. අම රිසිවරයෙක්වත් විශ්ව ශක්තිය තියෙන ඒ වගේ කෙනෙක්වත් නෙමෙයි. ඒකත් මුලින් කියලා ඉන්න ඕනේ. ඒකින්ද මම කියන කිසිම දෙයක් 100% විශ්වාස කරන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ ජෝතිෂ පුරෝගතනය තමයි මම ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකට මට අයිතියක් තියෙනවා. ඒ කාටවත් එහෙම කරන්න එපා කියන්න බෑ. මගේ අයිතිය ඒක මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඉතින් මගේ ජෝතිෂ පුරෝගතනය තමයි ඉදිරිපත් කරන්නේ. ඒක 100% නිකන් දේවවාක්ක වගේ විශ්වාස කරන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ පුරෝගතනය මම ඉදිරිපත් කරන්නේ. ඒකත් මම මුලින් කියලා ඉන්න ඕනේ. හරි එහෙනම් 2025 පළාත් පාලන මැතිවරණේ මේ සාමාන්‍යයෙන් ඉදිරිපත් වෙන මූලික පක්ෂ ටික තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ඔය ටික තමයි මූලික පක්ෂ හතර. නමුත් තව ඒවා තියෙනවා මේ දැන් අර විමල් ඊරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඒ වගේ පක්ෂයක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ මේ කේන්ද්‍රාත්මක ගාව නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම අපි දන්නවා ඒ පක්ෂ මේ අනිත් පක්ෂ වලට පළවෙනි ස්ථානය හෝ දෙවෙනි ස්ථානය ගන්න බෑ කිසිසේත්ම. ඉතින් අනෙකුත් පක්ෂ වලට ඒක ඉරහඳ වගේ විශ්වාසය එහෙම ගන්න බෑනේ. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ ගැන මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් එක ඒගොල්ලන් කේන්දරත් මේ සමහර කට්ටියගේ හැමෝගෙම හොයාගන්න බෑ. මේ මූලික කට්ටියගේ තමයි හොයාගන්න පුළුවන් ඒ නායකයන්ගේ. ඒකින්ද ඒව ගැන මම කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඔවුනුත් මේ ප්‍රාදේශීය මට්ටමින් යම් කිසි මේ පළාත් පාලන මැතිවරණයක් ඉඳ ප්‍රාදේශීය මට්ටමින් යම් හොඳ ඡන්ද ප්‍රතිඵල සමහර තැන්වල ලබා ගන්න පුළුවන්. හරිද? නමුත් මම මුළු ලංකාවේම සමස්ත ප්‍රතිඵලය ගැන තමයි මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතෙන්දී මූලිකව මම පළවෙනි ස්ථානය ගන්න පක්ෂයේ ඒ කියන්නේ ප්‍රතිශතාත්මකව පළවෙනි ස්ථානය ගන්න පක්ෂයේ සහ ඒ කියන්නේ දින්න පක්ෂය සහ දෙවනි පක්ෂය ගැන තමයි මම මූලිකව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මම මුලින්ම කියලා ඉන්නම්කෝ. එතකොට කවුද මගේ ජෝතිෂ පුරෝගතනය අනුව කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඇත්තටම මම හිතන හැටියට 2025 පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්නේ පැහැදිලිවම ජාතික ජන බලවේගය තමයි ජයග්‍රහණය කරන්නේ. මොකද මේක ජාතික ජන බලවේගයේ පරදිනවා නම් ඒක මේ කේන්දරේ ලොකු වෙනසක් වෙලා තියෙන්න ඕනේ ගිය පාරට වඩා. ඒ කියන්නේ දසාව එහෙම ලොකු වෙනසක් වෙලා තියෙන්න ඕනේ. නමුත් මේ දසාවේ ඒ කියන්නේ දසාවෙන් ඒක පෙන්눔 කරන්න ඕනේ. නමුත් එහෙම එකක් පේන්නේ නැහැ. ඇත්තටම ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඒකින්ද මේ කියන්නේ පරාජය වෙන මට්ටමට පරාජය වෙනවා නම් ඒක ලොකුවට පෙන්වන්න ඕන කේන්දරේ. නමුත් එහෙම විශේෂම අනුර කුමාර දිසානායක කේන්දරේ තව මම සලකන දේවල් තියෙනවා. ඉතින් ඒවා පෙන්වන්න ඕන. නමුත් එහෙම දෙයක් පේන්නේ නැහැ. හරිද? ඒකින්ද මම කියන පැහැදිලිවම ජාතික ජන බලවේගයේ සමස්ත ප්‍රතිඵලයෙන් ඒ කියන්නේ මම කියන්නේ 150 ගන්නවද එහෙම නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ සමස්ත ප්‍රතිඵලයෙන් වැඩිම ප්‍රතිශතය ගන්න පක්ෂය බවට ජාතික ජන බලවේගයේ මේ පත් වෙනවා මුළු ලංකාවෙම. හරිද? ඒක තමයි මම කියන්නේ. එහෙම නැතුව 150 ගන්නවද ඒ කතන්දර නෙමෙයි. ජයග්‍රහණය කරන ප්‍රතිශතාත්මකව බැලුවම ජයග්‍රහණය කරන පක්ෂය බවට පත් වෙනවා කියන එක තමයි මම කියන්නේ. මොකද එහෙම පරාජය වෙනවා නම් එහෙම ලොකු පසුබෑමක් පෙන්වන්න ඕනේ. විශේෂම අනුර කුමාර දිසානායක කේන්දර සහ මම සලකන දේවල් වල. නමුත් එහෙම ලොකු පසුබෑමක් පේන්නේ නැහැ පරාජය වෙන මට්ටමට. ඉතින් ඒකින්ද මම පැහැදිලිවම කියනවා ජාතික ජන බලවේගය තමයි ජයග්‍රහණය කරන්නේ. නමුත් මම හිතනවා ජාතික ජන බලවේගයේ විශාල ඡන්ද විශාල කියන්නේ සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් අඩු වෙයි කියලා මේ පාර. ඒක මම ඒක පැහැදිලි කරන්නම්.
ඇයි එහෙම වෙන්නේ කියලා. ඒ වගේම මම කියනවා ඒකේ වාසිය අම්තරමක් දුරට සමගි ජන බලවේගයට ගන්න පුළුවන් කියලා මම හිතනවා. ක්‍රම දෙකකට මම ඒක පැහැදිලි කරන්න ඉස්සරහට සමගි ජන බලවේගයට යම් මේ තරමකට මේ ඒකේ වාසිය ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිශතයාත්මකව වැඩි වෙන්නත් පුළුවන්. තව දේවල් වෙන්න පුළුවන්. මම ඉස්සරහට කියන්නම්. ඒකේ වාසිය පැහැදිලිවම සමගි ජන බලවේගයට තමයි ලොකුම වාසිය යන්නේ කියලා මට කියන්න පුළුවන්. මොකද මම සජිත් ප්‍රේමදාස කේන්දරය තමයි දැන් සලකලා බලන්න වෙන්නේ. සජිත් ප්‍රේමදාස කේන්දරය යම් කිසි විදියක හොඳ කාල පරිච්ඡේදයක් යනවා. නමුත් මම කියන්නේ කිසිම වෙලාවක සමගි ජන බලවේගය මේකෙන් ජයග්‍රහණය කරනවා කියලා එහෙම කියන්නේ නැහැ. ජයග්‍රහණය කරන්න නම් හම්බෙන එකක් නැහැ. මම හිතන්නේ ජයග්‍රහණය කරන්න හම්බෙයි කියලා. නමුත් පැහැදිලිවම ඡන්ද ප්‍රතිශතයේ වැඩිවීමක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. අර ජාතික ජනබලයෙන් අඩුවීම නිසා ඡන්ද ප්‍රතිශතය ඒකේ වාසිය වැඩි හරියක් සමගි ජන බලවේගයට තමයි යන්නේ කියලා මම කියන්න සිද්ධ වෙනවා. හරි, එහෙනම් මුලින්ම අනිත් පක්ෂ දෙක ගැන එක්සත් ජාතික පක්ෂ සහ පොත්ජන පෙරමුණ ඒක ගැන මම ලොකුවට කතා කරන්නේ නැහැ. හරිද? මම පළවෙනි ස්ථානය ගන්න පක්ෂේ දෙවෙනි ස්ථානය ගන්න පක්ෂේ සමාජ ජන බලවේගයේ ඒ දෙක තමයි කතා කරන්නේ. මොකද අනිත් ඒ පක්ෂ ගැන කතා කරනකොට ඒගොල්ලන්ට පළවෙනි ස්ථාන හෝ දෙවෙනි ස්ථාන ගන්න බෑ කියලා මම කියනවා. ඉතින් ඒකින්ද ඒක 3-4 ගන්න හින්දා මම ඒක ගැන වැඩියෙන්ම කතා කරන්නේ නැහැ. පොඩ්ඩක් තමයි කතා කරන්නේ. ඒකත් මම කියනවා. එහෙනම් මුලින්ම අපි බලමු ජාතික ජන බලවේගයේ කොහොමද තත්ත්වය මේ ජයග්‍රහණය කරනවා කියලා මම කිව්වා. ඒ ජයග්‍රහණය කරන්නේ ඒ වගේම ඡන්ද ගිය පාරට අඩු වෙයි කියලා මම කිව්වා. ඇයි එහෙම වෙන්නේ කියලා අපි බලමු. ජාතික ජන බලවේගයේ නායකයා අනුර කුමාර දිසානායක මහත්තයාගේ කේන්දරයේ ඇසුරින්. හරිද? ඒක තමයි අනුර කුමාර දිසානායක මහත්තයා කේන්දරය තමයි එතෙන්දී ඇත්තටම සලකන්න වෙන්නේ. මොකද ඔහු ජාතික ජන බලවේගයේ නායකයා සහ ඔහු ජනාධිපතිගේ නායකත්වයෙන් ඉන්න පක්ෂයේ ඒක පෙරදුනොත් එහෙම ඔහු කේන්දරයෙන් පැහැදිලිව ඒක පෙන්වන්න ඕනේ. ඉතින් අපි ජනාධිපතිතුමා කේන්දරෙ මුලින්ම බලලා එමු. නමුත් මම තව දේවල් මෙතෙන්දි භාවිතා කරන්න කටයුතු කරනවා. මොකද ඒකෙන් විතර මේ අනුර කුමාර දිසානායක මහත්තයා කේන්දරෙන් විතරක් මේක ලබා ගන්න අමාරුයි. ඉතින් මම තව දේවල් මෙතෙන්දි සලකා බලන්න කටයුතු කරන අපි බලමු මොනවද කියලා. ඔව්, මේ තියෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා කේන්දරය, කියන්නේ ජනාධිපතිතුමා කේන්දරේ. ඇත්තටම මේ එතුමා වෘශ්චික ලග්නය කියලා තමයි කියන්නේ. එතුමාගේ මේ එක වෙලාවක එතුමාගේ කටින්ම කිව්වා වෘශ්චික ලග්නය කියලා. නමුත් වෘශ්චික ලග්නේ මේ හරි වෙලාවක් දන්නේ නැහැ. එතකොට පැය දෙකකට නිවැරදි කේන්දරයක් තමයි අපිට ලබා ගන්න වෙන්නේ. එතකොට දැන් මේකෙන් ඇත්තටම ලොකු දෙයක් කියන්න බෑ. මොකද මේ 2025 මේ ජනාධිපතිවරණය පැවැත්වෙන කොට තිබ්බ දශාවම තමයි මේ තාමත් යන්නේ. ඒ අන්තර් දශාවම තමයි තාමත් යන්නේ. කියන්නේ මේ සෙනසුරු අන්තර් දශාව. හරිද? ඒක 2026 අන්තිම විතර වෙනකන් තියෙනවා. හරිද? එතකොට සෙනසුරු අන්තර් දශාව තමයි යන්නේ. සෙනසුරු මහ දශාව, සෙනසුරු අන්තර් දශාව. එතකොට සෙනසුරු මං හිතන්නේ සෙනසුරු මෙතන නවාංශකයේ ශක්තිමත් ඉන්නවා. කුම්භ රාශියේ ශ්වාසේත්‍ර, ඒ වගේම ආරුද ලග්නෙන් 9 ඉන්නවා. මම මේ ආරුද ලග්නෙන් ග්‍රහ පිහිටින් මම විශේෂයෙන් අධ්‍යයනය කරනවා මේ වගේ තරංග වලට, ඒ වගේම මේ තරංග වලට, මැතිවරණ වලට, ඒ වගේ දේවල් වලට ආරුද ලග්නෙන් ග්‍රහ පිහිටින් අධ්‍යයනය කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්. නමුත් ඒක විතරක් බලලා කවදාවත් ඒක කියන්නේ නැහැ. නමුත් තව හුඟක් දේවල් සලකලා බලන්න ඕනේ. නමුත් ඒක විශේෂයෙන් මම මේ ආරුද ලග්නෙන් ග්‍රහ පිහිටින් අධ්‍යයනය කිරීම කරනවා තරංග විභාග, මැතිවරණ වගේ දේවල් වලදී. ඒක ඉතාමත් ප්‍රයෝජනවත්. ඉතින් අනිත් දේවල් වල ප්‍රයෝජනවත්. නමුත් මේ තරංග, ඒ වගේ මැතිවරණ වගේ දේවල් වලදී ඉතාමත්ම වැදගත් ආරුද ලග්නෙන් ග්‍රහ පිහිටීම අධ්‍යයනය කිරීම. එතකොට මේ ඒල් කියලා තියෙන ආරුද ලග්නේ. එතකොට ආරුද ලග්නේ 9 තමයි සෙනසුරු ඉන්නේ. සහ නවාංශිකයේ සෙනසුරු ඉතාම ශක්තිමත් ඉන්නවා. ආරුද ලග්නේ 9 ඕනෑම ග්‍රහයක රාහු ඇරෙන්න ඕනෑම ග්‍රහයක
ශක්තිමත් ඉන්නවා නම් අපි මේ සලකන්නේ මේ සුභග්‍රහයක් හැටියට බොහෝ විට. එතකොට මේ සෙනසුරු අන්තර්දශාව, ඒ කියන්නේ ජනාධිපතිවරණයේ තිබ්බ දශාවමයි. ඉතින් එතකොට ඒකෙන් අපිට කියන්න බලන්න මේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒකෙන් ලොකු දෙයක් කියන්න බෑ. හරිද? ලොකු දෙයක් කියන්න බෑ. නමුත් මෙතන වක්‍ර වෙලා ඉන්න සෙනසුරු වක්‍ර වෙන ග්‍රහයක් අනිත් පැත්තට අපිට කියන ප්‍රතිවිරුද්ධ රාශිය දෙසට යනවා කියලා. නමුත් ඒකෙන් ඇත්තටම ලොකු දෙයක් ගන්න බෑ. ඉතින් මම ඒ වගේම මම මෙතෙන්දි සලකා බැලුවා මේ තිති ප්‍රවේශ චක්‍ර වගේ දේවල්. නමුත් ඒක මම මෙතෙන්දි පෙන්වන්නේ නැහැ. මොකද මේ කේන්දරය ගැන කියන දේවල් සමහරවිට මේ නොතේරෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් මෙතන පෙන්වන්න මම යන්නේ නැහැ. නමුත් මම මේ කේන්දරයට වඩා වෙනත් ක්‍රමයක් භාවිතා කළා. ඇත්තටම මේ පළාත් පාලන මැතිවරණයේ මොකද්ද වෙන්නේ කියලා තීරණය කරන්න මීට වඩා ටිකක් වෙනස් ක්‍රමයක් මම භාවිතා කළා. අපි බලමු මේක මොකද්ද කියලා. මේක අනුව කියන්න පුළුවන් දේ තමයි මේ ජනාධිපතිවරණයේ තිබ්බ අන්තර්දශාවම යන්නේ. ඒ මහදශාවේ අන්තර්දශාවම යන්නේ. ඒකින්ද ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියන එක තමයි කියන්න පුළුවන්. මේකෙන් ඊට වඩා ලොකු දෙයක් කියන්න බෑ. මේ තිති ප්‍රවේශක්‍ය ඒක සලකා බලුවමත් මේ තරමක හොඳ කාලයක් යනවා. ඉතින් ඒකින්ද ඒකිනුත් මේ කියන්න පුළුවන් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම හිතන්නේ කිසියෙත්ම අර ගිය පාර වගේ මේ එහෙම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ගිය පාරට වඩා ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට වඩා ඡන්ද ප්‍රමාණය මේ කියන්නේ ඡන්ද ප්‍රතිශතය මේ අඩුයි කියලා තමයි මම කියන්නේ. අපි බලමු අර මම කියපු විශේෂ ක්‍රමය මොකක්ද කියලා. මේ තියෙන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා දිවුරුම් දුන්න වෙලාව. ඒ කියන්නේ ජනාධිපති ධූරේ දිවුරුම් දුන්න වෙලාව තමයි මේ අරන් තියෙන්නේ. ඇත්තට මේක බොහොම නිවැරදි වෙලාවක්. මොකද ඒක ප්‍රසිද්ධියනේ කරන්නේ. අර ලග්න වගේ පැය දෙකක ඉඳලා නෙමෙයි. මේක ඇවිල්ලා බොහොම මේක අපිට කියන්න පුළුවන් බොහොම නිවැරදි වෙලාවක් ගන්න පුළුවන් කියලා. ඕන විනාඩියක් දෙකක් එහෙම වෙයි. නමුත් බොහොම මේ නිවැරදි වෙලාවක් අපිට ගන්න පුළුවන්. උදේ 10 ගානකට තමයි දිවුරුම් දීලා තියෙන්නේ. 2024 සැප්තැම්බර් 23. මේ කේන්දරේ වෘශ්චික ලග්නේ තමයි ඒ වෙලාවේ උදා වෙලා තියෙන්නේ. ඕනනම් මම ග්‍රහ පීඩම් ටික ඔක්කොම කියාගෙන යන්නම්. සෙනසුරු 4 ඉන්නවා කුම්භ රාශියේ. රාහු පස්වෙනි ඉන්නවා මීන රාශියේ. ගුරු උෂම රාශිය 7 වෙනි ඉන්නවා. චන්ද්‍රයත් සමග සම්බන්ධ වෙලා චන්ද්‍රයා උච්චයි උෂම රාශියේ. ඒ වගේම චන්ද්‍රයා වර්ගෝත්තමයි. ඒ කියන්නේ චන්ද්‍රයා උෂම මේ නාංශකෙත් උච්ච වෙලා ඉන්නවා උෂම රාශිය. ඉතින් ඊළඟට කුජ 8 වෙනි ඉන්නවා. ඒ වගේම බුධ උච්ච වෙලා ඉන්නවා 11 වෙනි. ඒ වගේම රවි ඉන්නවා. බුධ රවි කේතු කියන ග්‍රහය තුන් දෙනාම 11 වෙනි ඉන්නවා. බුධ උච්ච වෙලා ඉන්නවා. රවි සහ කේතු සමග සංයෝග වෙලා ඊළඟට සිකුරු තුලා රාශි ශාස්ත්‍රයේ ඉන්නවා 12 වෙනි. ඉතින් මේක නම් ඇත්තටම සාමාන්‍ය බැලුවම දිවුරුම් දුන්න වෙලාව හොඳ වෙලාවක් කියලා තමයි කියන්නේ. ගොඩක් කටි මම විතරක් කියන දෙයක් නෙමෙයි. මේ ගොඩක් කට්ටිය කියන දෙයක් ලංකාවේ ඉන්න ප්‍රබල ජ්‍යොතිෂ වෛද්‍යෝ මේ ගොඩක් කට්ටිය කියන කතාවක්. මේක එච්චර මේක මේ හොඳ වෙලාවක් කියලා. මොකද චන්ද්‍ර හැම ඉතාමත් බලවත් ඉන්නවා. ඉතින් මේ වෙලාව තමයි ජනාධිපතිතුමා මේ දිවුරුම් දුන්න වෙලාව. ඉතින් මේ කේන්දරය උපයෝගී කරගෙන මම කල්පනා කළා පළාත් පාලන මැතිවරණේ මොකද්ද වෙන්නේ කියලා මේ හොයලා බලන්න. එතකොට මේ කේන්දරේ ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද කියලා බැලුවොත් එහෙම කරන්න පුළුවන්. මොකද මම දැකලා තියෙනවා මේ ලංකාවේ නම් ඇත්තටම මම දැකලා නැහැ. නමුත් මේ ඉන්දියාවේ මේ අපි භාවිත කරන වෛදික ජ්‍යොතිෂය. ඒතකොට මේක බොහෝ විට ඇවිල්ලා තියෙන ඉන්දියාවෙන්. එතකොට මම දැකලා තියෙනවා ඉන්දියාවේ ප්‍රබල ජ්‍යොතිෂවේදියෝ මේ ඒ කියන්නේ මේ රටක සිද්ධ වෙන දේවල් ගැන කියද්දී ඒ දිවුරුම් දුන්න වෙලාව පදනම් කරගෙන ඒක මේ උපන් වෙලාවක් විදියට සලකලා මේ දශා මේ භුක්ති නිර්ණය කරලා ඊට පස්සේ ඒකෙන් මේ
පලාපල කියන මම දැකලා තියෙනවා. ඉතින් ඒක මම විතරක් කරන දෙයක් නෙමෙයි. මේ පළවෙනි මම මේ පළවෙනි වතාවට කරන දෙයක් නෙමෙයි. එහෙම කරපු දේවල් මම දැකලා තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ දෙයක් තමයි මම මේකෙදි කරන්න උත්සාහ කරන්නේ. එතකොට මේකෙදි මේ දශාවල් අපිට සලකන්න පුළුවන්. නමුත් අපිට සාමාන්‍යයෙන් අවුරුදු 120ක් යන දශා ක්‍රමයකට මේක කරන්න බෑ. එතකොට අපිට වෙනත් දශා ක්‍රමයක් මෙතෙන් භාවිත කරන්න වෙනවා. එතකොට මම මේකෙදි කරන්නේ මේ ජගන්නාත් හොර software එක මේක ලෝකෙන් මේ ෆ්‍රී software එකක්, ප්‍රසිද්ධම software එක මේක. මේකේ ගිහිලා මෙතන මේ මුන්ඩෙන් කියන මේ ටැබ් එකට ගිහිලා මම මේකේ මේ දශාව අවුරුදු 5කට මේ හදා ගන්නවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අවුරුදු 120ක් තියෙනවානේ මේ විම්සෝත්තර දශාගමේ අවුරුදු 120ක් තියෙනවා. ග්‍රහය 9 දෙනාට ඔක්කොම එකතුව බැලුවොත් අවුරුදු 120. නමුත් ඒ දශාගමේ මේකෙදි මෙතෙන්දී උරදා ගන්න බෑ. මොකද අපි හොඳටම දන්නවා උපරිම අවුරුදු 5කට තමයි බලය දීලා තියෙන්නේ. හරිද? එතකොට මේක දශාක්‍රමයේ මෙතෙන්දී මම අවුරුදු 5කට හදා ගන්නවා. හරිද? මේ years කියලා තියෙන තැනට මම අවුරුදු 5 හදා ගන්නවා. අවුරුදු 5 දාගෙන ඊට පස්සේ swearing in chart mode කියන එක බලනවා. එතකොට එනවා මේ දශාව එනවා හරියට. හරිද? ඒක තමයි මම කරන්නේ. මම මේක මේ ජෝතිෂය ගැන උනන්දු කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට තමයි මම මේක පෙන්නුවේ. අනිත් අයට ඉතින් වැඩක් නැහැ. අවුරුදු 5කට හදා ගන්නවා. මොකද අවුරුදු 5 තමයි ඉන්නේ උපරිම. අවුරුදු 5කට තමයි බලය දීලා තින්නේ. අවුරුදු 5කට හදාගෙන දශාක්‍රමයේ බලනවා. හරිද? ඉතින් එතකොට මම හිතනවා මේකම කරන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් මේක මෙහෙම දැම්මහම සමහරු කියන්න පුළුවන් මේක බලලා එහෙම කරන්න බෑ, මේ ක්‍රමේ සම්පූර්ණයෙන් වැරදි කියලා. නෑ, එහෙම කියන්න බෑ. මොකද මම දැකලා තියෙනවා ප්‍රබල ජ්‍යොතිර්වේදීන්, ඒ කියන්නේ ඉන්දියාවේ ප්‍රබල ජ්‍යොතිර්වේදීන්, ඒ කියන්නේ ඒ කියන්නේ උපන්ගේ ඉඳන් ජ්‍යොතිෂය ඉගෙන ගත්ත කට්ටිය. එහෙම ඉන්නවනේ පරම්පරාවලින් ජ්‍යොතිෂය කරන කට්ටිය ඉන්දියාවේ ඉන්නවා. මම ලංකාවේ නම් මම ඇත්තටම දැකලා නෑ. ඉන්න පුළුවන්. නමුත් මම ඇත්තටම ලංකාවේ එහෙම පරම්පරාවෙන් ජ්‍යොතිෂය උරුම වෙච්ච කට්ටිය එහෙම හරිම අඩුවෙන් තමයි මම ඇත්තටම දැකලා නෑ කවුරුවත් එහෙම. නමුත් ඉන්දියාවේ එහෙම ඉන්න පරම්පරාවෙන්ම ඉපදුන දාපටම ජ්‍යොතිෂය සම්බන්ධයෙන් මේ ගනුදෙනු කරන කට්ටිය, ඒවා ඉගෙන ගන්න කට්ටිය පොඩි කාලේ ඉඳන්ම. ඉතින් ඒ වගේ කට්ටියත් මේක ක්‍රමයේ භාවිතා කරනවා මම දැකලා තියෙනවා. හරිද? ඉතින් ඒකින්ද තමයි නැත්තම් මේ software එකටත් මේවා දාන්න ඕනේ නෑනේ. එහෙම භාවිතා කරන්න බැරි නම්. හරිද? මේ ජ්‍යොතිෂය ගැන හුඟක් දන්න කට්ටිය තමයි මේ software ඉතින් හදලා තියෙන්නේ. හරිද? ඉතින් මේ එහෙම භාවිතා කරන්න පුළුවන්, බෑ කියන්න බෑ. මොකද මම විතරක් මේ කරන දෙයක් නෙමෙයි. මම මේවා කරනවා මීට කලින් මේ ප්‍රබල ජ්‍යොතිර්වේදීන් මේ වගේ දේවල් කරනවා මම දැකලා තියෙනවා. හරිද? ඒකින්ද තමයි මම මේ වගේ දෙයක් යොදාගන්නේ. ඉතින් එතකොට දැන් මේකේ බැලුවොත් එහෙම දශාක්‍රමයේ බැලුවොත් එහෙම 2025 පළාත් පාර්ලිමේන්තුවේ තියෙන්නේ මැයි 6 වෙනිදා. ඒක තියෙන්නේ රාහු මහදශාවේ. හරිද? මේ කේන්දරය අනුව ලැබෙන රාහු මහදශාවේ තමයි ඒක තියෙන්නේ. රාහු මහදශාවේ ගුරු අන්තර්දශාවේ තමයි මේක තියෙන්නේ. නමුත් ඊට කලින් මම බැලුවොත් එහෙම දැන් මේ මීට කලින් තිබ්බ අපිට කිව්වොත් එහෙම දැන් දිවුරුන් දුන්නට පස්සේනේ තිබ්බේ මේ පාර්ලිමේන්තු මැතිවරණය. හරිද? පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්ත 3-2ක් ජයග්‍රහණයක් ලබාගත්ත ජාතික ජනබලවේගය. ඇත්තටම කවුරුවත් හිතුවේ නැහැ. ඇත්තට මම හිතුවේත් නැහැ කිසියෙම 3-2 ලබා ගන්නේ කියලා. ඇත්තටම මම හිතුවේ 3-2 නෙමෙයි 113ක් ගන්න බැරි කියලා. නමුත් ඇත්තටම ඒක මේ හරිම අමාරුයි. අර අනුර කුමාර දිසානායක මහත්තයා කේන්දරයෙන් විතරක් ඒක බලා ගන්න හරිම අමාරුයි. තිති ප්‍රවේශ චක්‍ර වගේ භාවිතා කරලා ටිකක් දුරට කියන්න පුළුවන්. නමුත් මේ ඊට වඩා මේ සාර්ථකයි මේ ක්‍රමේ. ඉතින් ඒ ක්‍රමයෙන් බැලුවා නම් මට දැන් හිතෙනවා මට ඊට වඩා මේ හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් එකක් කියලා. 3-2 කියන්නේ ඉලක්කමන්නේ ඒක කියන්න බෑ. එහෙම හරියටම. නමුත් මේ ඊට වඩා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියන එක ගන්න තිබ්බා මේ කේන්දරේ අපි නිරීක්ෂණය කළා නම්. මොකද බැලුවොත් එහෙම 2024 පාර්ලිමේන්තු මැතිවරණේ තිබ්බේ 2024 නොවැම්බර් 16 වෙනිදා. හරිද?
නොවැම්බර් 14 හරිද? නොවැම්බර් 14. එතකොට ඒක ඒ වෙලාවේ ගියේ මේ කේන්දරය අනුව බැලුවොත් එහෙම අවුරුදු 5කට දශාක්‍රමයෙන් සකස් කරලා බැලුවොත් එහෙම ගියේ චන්ද්‍රයාගේ සිකුරු අන්ත දශාව හරිද? මේකේ තියෙන්නේ 2024 11 වෙනි මාසේ 7 ඉඳන් 2024 12 වෙනි මාසේ 2 වෙනිදා වෙනකන් තමයි චන්ද්‍රයාගේ සිකුරු අන්ත දශාව ගියේ. එතකොට පාර්ලිමේන්තු මැතිවරණයේ තිබ්බේ 2024 නොවැම්බර් 16. එතකොට ඒ කාලේ තමයි ඒ කාලේ තිබ්බේ චන්ද්‍රයාගේ සිකුරු අන්ත දශාව හරිද? දැන් මෙතන බැලුවොත් චන්ද්‍රයා මෙතන උච්ච වෙලා ඉන්නවා. හරිද? චන්ද්‍රයාගේ මහ දශාවේ. චන්ද්‍රයා උච්ච වෙලා විතරක් නෙමෙයි වර්ගෝත්තම වෙලා උච්ච වෙලා ඉන්නවා. ඉතාමත් බලවත් පිහිටීමක්. හරිද? බොහොම කලාතුරකින් සිද්ධ වෙන පිහිටීමක්. ඒ වගේම සිකුරු අන්ත දශාවේ. සිකුරු 12 යන්නේ ඉන්නවා ශ්වාස ක්ෂේත්‍රය. හරිද? සිකුරු ශ්වාස ක්ෂේත්‍රයේ ඉන්නවා. හරිද? ඉතින් ඒ වගේ මේ කාලෙක තමයි මේ කේන්දරය අනුව බැලුවොත් එහෙම මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බේ. හරිද? ඉතින් ඒක මේකේ වෙනවා විශිෂ්ට ජයග්‍රහණයක්. හරිද? 150ක් ගණන් කියලා කිසිම කෙනෙක් හිතුවේ නැහැ. හරිද? නමුත් ඒක ගත්තා. ඉතින් ඒක මේකෙන් පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ චන්ද්‍රයාගේ සිකුරු අන්ත දශාව. ඒ දෙකම මේ ඊටමත් බලවත්ම ඉන්නවා මේ ගහය දෙන්නම. හරිද? ඉතින් ඒ ගනුව අපිට මේ ඊටමත් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන බව කියන්න පුළුවන් මේකේ ප්‍රතිඵල බැලුවොත් එහෙම 2020 මම කියන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණය ගැන. හරිද? ඒ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණේ ඒක ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතන මේ වෘශ්චික රාශියේ ලග්නාධිපතියෝ දෙන්නෙක් ඉන්නවා. එකක් කේතු එකක් කුජ. එතකොට මෙතන ගන්න වෙන්නේ ලග්නාධිපති විදියට කේතු. මොකද කේතු තමයි වැඩිම ග්‍රහ පිරිසක් සම සංයෝග වෙලා ඉන්නේ. එතකොට කේතු ලග්නාධිපති විදියට ගත්තොත් එහෙම ලග්නාධිපති 11ට යනවා. 11ට ගිහිලා තින්නේ. එතකොට ආරුද ලග්නේ එනවා 9ට. හරිද? මම ආරුද ලග්නේ ගණනය කරන හැටි මම මෙතන පැහැදිලි කරන්න යන්නේ. ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ සර්ච් කළොත් එහෙම මේක හොයාගන්න පුළුවන් බොහොම ලේසියෙන්. තව වියතිරේක වගේකුත් තියෙනවා ඒකට. ඉතින් මම ඒවා මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක අනවශ්‍ය විදිහට දීර්ඝ වෙන හින්දා. ඉතින් ආරුද ලග්නෙන් බැලුවොත් එහෙම චන්ද්‍රයා ඉන්නේ 11. සිකුරු 4 වෙනි ඉන්නේ. මේ දෙකම හොඳ පිහිටීම් විදිහට ගන්න පුළුවන්. ඊටාම ශක්තිමත් ඉන්න හින්දා ශක්තිමත් ඉන්නවා. ඒ හින්දා ඊටමත් හොඳ පිහිටීම් විදිහට ගන්න පුළුවන්. හරිද? එහෙම බැලුවොත් අපිට පැහැදිලිවම මේ කියන්න තිබ්බා ඒක මේ දශාක්‍රමයේ භාවිතා කළා නම් ඇත්තටම විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව අපිට පුරෝගතනය කරන්න පුළුවන් වෙන තිබ්බා. හරිද? නමුත් ඒක නෙමෙයි දැන් වැදගත් වෙන්නේ. දැන් මේ පළාත් පාලන මැතිවරණය ගැන කතා කරන එක. නමුත් මම මේක පෙන්නුවේ මේකෙන් අපිට එහෙම මේ විදිහට මේක යොදා ගන්න පුළුවන් කියන එක පැහැදිලි කරන්න. හරිද? හරි. එහෙනම් අපි බලමු පළාත් පාලන මැතිවරණය මොකක්ද වෙන්නේ කියලා. පළාත් පාලන මැතිවරණේ තියෙන්නේ 2025 මැයි 6 වෙනිදා. එතකොට යන්නේ රාහුගේ ගුරු දශාව. හරිද? රාහු මෙතන ඉන්නේ පස්සන්නේ. අපිට ඒක ගොඩම නරක පිහිටීමක් හැටියට සලකන්න බෑ. නමුත් මීන රාශියේ ඉන්නේ. මීන රාශියට හොඳ ග්‍රහයක් විදියට ගොඩම හොඳ මේ ග්‍රහයක් විදියට රාහු සලකන්න බෑ. නමුත් අපිට මෙතන පරිවර්තන යෝගයක් ඕනනම් ගන්න පුළුවන් රාහු හා කේතු අතර. එතකොට රාහු කන්‍යා රාශිය මූල ත්‍රිකෝණ රාශිය විදිහටත් කේතු මීන රාශියේ මූල ත්‍රිකෝණ රාශිය විදිහට ගත්තොත් එහෙම මෙතන පරිවර්තන යෝගයක් ගන්න පුළුවන්. නමුත් ඒක අමතක කළොත් එහෙම ඊට පස්සේ නවාංශකේ පිටින් බැලුවොත් එහෙම නවාංශකේ රාහු තුලා රාශිය ඉන්නවා. තුලා රාශිය කියන වායු රාශියක්. ඉතින් රාහු ඒක ශක්තිමත් හැටියට අපිට ගන්න පුළුවන්. ඊළඟට ආරුද ලග්නයෙන් බැලුවොත් එහෙම 9 වෙන්නේ එච්චරම හොඳ පිහිටීමක් හැටියට ගන්න බෑ. නමුත් මේක විතරක් බලලා හරියන්නේත් නැහැ. එතකොට මේ රාහු මහ දශාව නමුත් මෙතන රාහු අපිට ගන්න පුළුවන් රාහු 4 වෙනි ආධිපතිය විදිහට. ඒක සාමාන්‍යයෙන් හොඳ 4 වෙනි ආධිපති හොඳ ග්‍රහයක් විදිහට තමයි සැලකන්නේ කේන්ද්‍රස්ථානයක ආධිපති හින්දා. ඒ වගේම රාහු මහ දශාවේ යන්නේ රාහු මහ දශාවේ ගුරු අන්ත දශාව තමයි යන්නේ. එතකොට ගුරු මෙතන බැලුවොත් එහෙම
ගුරු ඉන්නේ ආරුද ලග්නේ 11 වෙනි තමයි ඉන්නේ. අපිට ඒක හොඳ පිළිමයක් විදිහට ගන්න පුළුවන්. නමුත් ගුරු ඉන්න රාශිය එච්චර හොඳ රාශියක් නෙමෙයි. මොකද උෂම රාශිය ඉන්නේ. උෂම රාශිය මම එච්චරම හොඳ රාශියක් විදිහට සලකන්නේ නැහැ. ගුරුට මොකද ඒක ඇවිල්ලා මේ පටවි රාශියක්. හරිද? පටවි රාශියක තමයි ගුරු නීච වෙන්නේ. මකර රාශියනේ. හරිද? ගුරු නීචයනේ. එතකොට මේක හොඳ රාශියක් විදිහට ගන්න බෑ කියලා තමයි මගේ මතය. ඒ වගේම නවාංශක බැලුවොත් එහෙම ගුරු ඉන්නේ කන්‍යා රාශිය. ගුරු කන්‍යා රාශියටත් එච්චර හොඳ පිටීමක් හැටියට ගන්න බෑ. මොකද ඒකත් ඇවිල්ලා පටවි රාශියක්. හරිද? පටවි රාශියක තමයි ගුරු නීච වෙන්නේ. ඉතින් ඒ වගේම සතුරු රාශියක් හැටියට තමයි සැලකෙන්නේ ගුරු කන්‍යා රාශියට. ඉතින් ඒක නවාංශකයේ ගොඩක්ම හොඳ පිටීමක් විදිහට ගන්න බෑ. ඉතින් ඒ අනුව පැහැදිලිවම පේනවා රාහුගේ ගුරු අන්තය දශාව අර මේ ගිය පාර ඒ කියන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේ තිබ්බ මේ දශාව වගේ ඉතාමත් බලවත් දශාවක් නෙමෙයි. ඒකින්ද ඒ වගේ විශිෂ්ට ප්‍රතිඵලයක් කිසිසේත්ම ලබා ගන්න බෑ. ඒකින්ද මම හිතනවා අනිවාර්යයෙන්ම ඡන්ද ප්‍රතිශතය ඡන්ද ප්‍රමාණයත් එක්කම ඇත්තටම අඩු වෙයි කියලා. නමුත් පරාජයක් පෙන්නුම් කරන්නේ නැහැ. මොකද ගුරු මෙතන ඉන්නේ සම්බන්ධ වෙලා උච්ච ග්‍රහයක එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. හරිද? රාහුගේ ගුරු අන්තර දශාව යන්නේ ගුරු මෙතන මේ චන්ද්‍රය සමග සංයෝග වෙලා ඉන්නේ. චන්ද්‍රය මෙතන උච්ච බලයෙන් ඉන්නවා. හරිද? උෂම රාශිය. ඉතින් එතකොට චන්ද්‍රයත් සමග සංයෝග වෙලා ඉන්න හින්දා පැහැදිලිවම පරාජය වෙන්නේ නැහැ කිසිසේත්ම. ඒකින්ද ඒක එහෙම ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ පරාජය වෙන්නේ නැහැ. මොකද බලවත් චන්ද්‍රයත් එක්ක මේ සංයෝග වෙලා ඉන්න හින්දා. නමුත් පැහැදිලිවම මම කලින් කියපු කාරණා හින්දා පැහැදිලිවම ජයග්‍රහණය කරයි. නමුත් මේ ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයක් අඩුයි. නමුත් ප්‍රතිශතයක් විදිහට ඇත්තටම ගන්න ක්‍රමයක් නැහැ. ඡන්ද ප්‍රමාණය අඩුයි කියලා තමයි මට කියන්න පුළුවන්. නමුත් ජයග්‍රහණය කරයි කොහොම හරි අනුර කුමාර දිසානායක මහත්තයාගේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය මේ පාර ජයග්‍රහණය කරයි කියලා තමයි මට කියන්න සිද්ධ වෙන්නේ. නමුත් ඡන්ද ප්‍රමාණය මේ යම් කිසි ප්‍රමාණයකින් පැහැදිලි අඩුවීමක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි කියලා මම කියනවා. ඉතින් ඒක තමයි මගේ පුරවගතනේ. බලමු ඒක එහෙම වෙයිද කියලා. එහෙනම් ජාතික ජන බලවේගය ගැන කතා කරලා ඉවරයි. මේ ජාතික ජන බලවේගය ගැන කතා කරලා ඉවරයි. එහෙනම් අපි බලමු ඊළඟට සමගි ජන බලවේගයට මොකද්ද වෙන්නේ කියලා. ඒක මූලිකව බලන්න වෙන්නේ ඉතින් සජිත් ප්‍රේමදාසක මහත්තයා කේන්දරය ඇසුරින් තමයි. ඒ පක්ෂ දෙක ගැන තමයි මම විශේෂයෙන්ම කතා කරන්නේ. අනිත් එක්ෂ ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පොත්දන පෙරමුණ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. මොකද මම අපි හොඳටම දන්නවා. ඒ කියන්නේ මම කියනවා පැහැදිලිවම මේ පක්ෂ දෙකටම පළවෙනි ස්ථානය හෝ දෙවෙනි ස්ථානය ලබා ගන්න බෑ කියන එක. ඉතින් ඒකින්ද මම මේ පක්ෂ දෙක ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. සමගි ජන බලවේගය ගැන තමයි ඊළඟට මම කතා කරන්නේ. ඒක ගැන කතා කරලා අනිත් පක්ෂ දෙක ගැන මම කෙටියෙන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි බලමු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කේන්දරය ඇසුරින් සමගි ජන බලවේගයට මොන වගේ ප්‍රතිඵලයක් මේ පාර ලබා ගන්න පුළුවන් වේද කියලා. එතකොට සමගි ජන බලවේගය ගත්තොත් එහෙම අපිට සලකා බලන්න වෙන්නේ සමගි ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කේන්දරේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කේන්දරය ගැන මත දෙකක් තියෙනවා. ඒ කියන්නේ එකක් සමහරු කියන උෂම ලග්න කියලා, සමහරු කියන මිථුන ලග්න කියලා. මම පැහැදිලිවම හැමදාම වගේ භාවිතා කළේ මිථුන ලග්න කේන්දරය. මොකද ඒක තමයි නිවැරදි කේන්දරය කියලා මම හිතන්නේ. එතකොට මිථුන ලග්න කේන්දරය ගත්තොත් එහෙනම් මම ඒකේ ඔක්කොම ගහපීටින් විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට මේ දැන් ඇත්තටම බැලුවොත් එහෙම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විතරයි මේ දශාවේ යම්කිසි වෙනසක් වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොගෙම ඔය ප්‍රධාන පක්ෂවල මේ නායකයන්ගේ ඒව බැලුවොත් එහෙම ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විතරයි දශාවේ යම්කිසි වෙනසක් වෙලා තියෙන්නේ. මොකද මිථුන ලග්නේ දැන් ගියේ රාහු මහ දශාව නෑ සමන් මේ සෙනසුරු මහ දශාව තමයි කොහොමත් මේ සෙනසුරු මහ දශාව තමයි කොහොමත් එතුමාගේ යන්නේ. නමුත් සෙනසුරු මහ දශාවේ කුජ අන්තර දශාව තමයි පාර්ලිමේන්තු මැතිවරණයේ තියෙනකොට සහ ජනාධිපතිවරණය කලින් ජනාධිපතිවරණයේ තියෙනකොට සෙනසුරුගේ කුජ අන්තර දශාව තමයි ගියේ.
දැන් 2025 ජනවාරි මාසයේ ඉඳන් ලැබලා තියෙන රාහු අන්තර්දශාව යම් කිසි දශාවේ වෙනසක් වෙලා තියෙනවා. හරිද? එතකොට පැහැදිලිවම කියන්න පුළුවන්. එතකොට සෙනසුරුගේ රාහු අන්තර්දශාව තමයි ඔහුගේ ගත වෙන්නේ. සෙනසුරුගේ කුජ අන්තර්දශාවේ මෙතන කුජ ඉන්නේ දැන් මෙතන මිථුන ලග්නේ ලග්නාධිපති බුධ 7 වෙනි ගිහලා රවිත් එක්ක සංයෝග වෙලා තියෙනවා. එතකොට ආරුද්ධ ලග්නේනවා 10 වෙනිට මීන රාශියට මේ ඒල් කියලා තියෙන ආරුද්ධ ලග්නයෙන් 7 වෙනි තමයි කුජ මේ ඉන්නේ. එතකොට ආරුද්ධ ලග්නෙන් 7 වෙන්නේ කුජ වගේ මේ අසුභ ග්‍රහයක් කියලා සැලකෙන ග්‍රහයක් ශක්තිමත් ඉන්නවනේ. ඒක එච්චරම හොඳ පිළිවීමක් හැටියට සලකන්න අමාරුයි. ඇත්තටම ඔහු සෙනසුරුගේ කුජ අන්තර්දශාවේ ජනාධිපතිවරණයත් පෙරදුනා, පාර්ලිමේන්තු මැතිවරණයත් පෙරදුනා. පාර්ලිමේන්තු මැතිවරණයේ විශාල පරාජය වීමකට ලක් වුණා. ඊට පස්සේ දැන් සෙනසුරුගේ රාහු අන්තර්දශාව යන්නේ. ඔව් එතකොට රාහු අන්තර්දශාව බැලුවොත් එimhe රාහු මෙතන 11 ඉන්නේ. හරිද? රාහු ඇත්තටම 11ට යම්කිසි විදියක හොඳ තත්ත්වයක් තියෙනවා. මේෂ රාශිය අපිට ගොඩක්ම හොඳ රාශියක් විදිහට ගන්න බෑ. නමුත් රාහු 11ට සාමාන්‍යයෙන් මේ යම්කිසි විදියක හොඳ පිළිවීමක් ඇරෙන්න ගන්න පුළුවන්. නමුත් ආරුද්ධ ලග්නයෙන් නම් රාහු මේ ඉන්නේ දෙවන්නේ. ඒක අපිට එච්චර හොඳ පිළිවීමක් ඇරෙන්න ගන්න බෑ. කොහොමයටත් මෙතන මේ රාහු මෙතන යම්කිසි විදියක පරිවර්තන යෝගිකුත් ඇති කරලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට අනිත් එක රාහු මෙතන මේ නවාංශකේ නම් යම්කිසි ශක්තිමත්ව ඉන්නවා. මොකද රාහු මෙතන ගුරුත් සමග සංයෝග වෙලා ඉන්නවා කන්‍යා රාශිය. කන්‍යා රාශිය කියන්නේ රාහුට මේ ශ්වශ්‍රේත් රාශියක් මුලතික්‍රෝණ රාශියක් විදිහට තමයි මම සලකන්නේ. එතකොට නවාංශකේ යම්කිසි ශක්තිමත්ව ඉන්නවා. එතකොට බැලුවොත් එහෙම රාහු මෙතන කුජ සමග පරිවර්තන යෝගිකුත් ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ මම විශ්වාස කරන විදිහට රාහුගේ මූල ත්‍රිකෝණ රාශිය විදිහට කන්‍යා රාශිය ගත්තොත් එහෙම එතකොට කන්‍යා රාශිය අධිපති රාහු මේෂ රාශියට ගිහිලා තියෙනවා. මේෂ රාශිය අධිපති කුජ කන්‍යාවට ගිහිලා තියෙනවා. එතකොට එහෙම පරිවර්තන යෝගිකුත් තියෙනවා. ඉතින් ඇත්තටම රාහු දශාව මේ කුජ දශාවට වඩා යම්කිසි මට්ටමකට හොඳ කාලයක් හැටියට මම සලකනවා. ඒ වගේම මේ සදිත් ප්‍රේමදාස මහත්තයා කේන්ද්‍රය ගත්තොත් එහෙම මෙතන රාහු මේ අන්තර්දශාව කුජ අන්තර්දශාවට වඩා ශක්තිමත් වෙන්න තව හේතුවක් මට කියන්න පුළුවන්. ඒ හේතුව තමයි ඇත්තටම මේ රාහු මෙතන මේ මිථුන ලග්නයේට යෝගකාරක ග්‍රහයක් විදියට මම සලකනවා. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. කොහෙවත් මම අහලා නැහැ මේ රාහු මිථුන ලග්නයට යෝගකාරකෙක් එහෙම රාහු කිසිම ලග්නයකට යෝගකාරකෙක් කියලා එහෙම කොහෙවත් සඳහන් වෙනවා මම අහලා නැහැ. නමුත් දැන් යෝගකාරකෙක් කියන්නේ මොකද්ද? යෝගකාරක ග්‍රහයක් කියන්නේ කේන්ද්‍ර ස්ථානයක සහ ත්‍රිකෝණ ස්ථානයක අධිපතියෙක් තමයි සාමාන්‍ය යෝගකාරක ග්‍රහයක් විදිහට සලකන්නේ. හරිද? දැන් මිථුන ලග්නේ ගත්තොත් එහෙම රාහු ඇවිල්ලා කන්‍යා රාශිය අධිපතිය සහ කුම්භ රාශිය අධිපති විදියට මම ගන්නවා. හරිද? කන්‍යා රාශිය සහ කුම්භ රාශිය රාහුට අයත් රාශිය විදියට ගන්න පුළුවන්. අනිකුත් අධිපති අනිකුත් මේ කියන්නේ දැන් මේ කියන්නේ කුම්භ රාශියට සෙනසුරුත් අධිපතියෙක් විදියට ගන්නවා. කන්‍යා රාශියට බුධත් අධිපතියෙක් විදියට ගන්නවා. නමුත් රාහුත් අධිපතියෙක් විදියට ගන්න පුළුවන් කියන එක මේ ගොඩක් තැන්වල සඳහන් වෙනවා. මම විතරක් කියන දෙයක් නෙමෙයි. එතකොට කන්‍යා රාශියට සහ කුම්භ රාශියට අධිපතිත්වය මේ අධිපති ග්‍රහය විදිහට රාහු ගත්තොත් එහෙම මෙතන මිථුන ලග්නයේට රාහු යෝගකාරකයෙක් විදිහට ගන්න පුළුවන්. මොකද කන්‍යා රාශිය කියන්නේ 4 වෙනි, ඒ වගේම කුම්භ රාශිය කියන්නේ 9 වෙනි. එතකොට රාහු කුජට වඩා මිථුන ලග්නයේට හොඳ ග්‍රහයක් විදිහට සලකන්න පුළුවන්. ඒක බොහෝ විට ලැබෙන්නේ මහා දශාවේදී. මේ අන්තර්දශාවට ඒක ලොකුවටම අදාළ වෙයි කියලා කියන්නත් අමාරුයි. නමුත් මේ රාහු මිථුන ලග්නයට මේ කුජට වඩා හොඳයි කියලා කියන්න පුළුවන්. නමුත් මෙතන බොහෝ විට බලන්නේ පිහිටීම තමයි බලන්න වෙන්නේ. නමුත් මේ යෝගකාරක තත්ත්වෙත් අපිට යම්කිසි විදිහකට සලකන්න පුළුවන් කියලා මම හිතනවා.
දැන් කුජ බැලුවොත් එහෙම 11 වෙන්නාධිපති සහ 6 වෙන්නාධිපති හරිද? එතකොට මිතුන් ලග්නෙට. එතකොට අපිට කුජේ එතරම්ම හොඳ ග්‍රහයක් විදියට සලකන්න බෑ ඒ අනුව බැලුවත්. හරිද? නමුත් ඒකට වඩා ඇත්තටම අධිපතිත්වයට වඩා අන්තදශාව බැලුවොත් එම් බොහෝ විට සලකා බලන්න වෙන්නේ පිළිලා දින විදිය. නමුත් ඒකත් යම් කිසි මට්ටමකට අදාළ වෙයි කියලා හිතන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මේ රාහු යෝගකාරකයා වුණා කියලා හැමෝගෙම එහෙම මිතුන් ලග්නේ හැමෝටම රාහු අන්තදශාවම හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා එහෙම කියන්න බෑ. ඒක සෑහෙන්න තීරණය වෙනවා. ඒ ග්‍රහය රාශි ඉන්න විදිහ අනුව ඉතින් මෙතෙන්ට ඒක අදාළයි. නමුත් සාමාන්‍ය කුජ දශාවට කුජ අන්තදශාවට වඩා රාහු මෙතන අන්තදශාව යම් කිසි හොඳ කාල පරිච්ඡේදයක් වෙන්න මේකත් යම් කිසි ආකාරයෙන් බලපායි කියලා මට හිතෙනවා. ඉතින් එතකොට මට කියන්න පුළුවන් දේ තමයි මේක සහ තිති ප්‍රවේශ චක්‍රය ඒකේ මම මෙතන පෙන්වන්න යන්නේ ඒකේනුත් පැහැදිලිව බැලුවාම මේ ඡන්ද පැවැත්වෙන දවස්වල යම් කිසි හොඳ කාලයක් ගත වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. සජිත් ප්‍රේමදාසට මේ අර කලින් මේ පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වෙන දවසට වඩා යම් කිසි මට්ටමක හොඳ කාලයක් ගත වෙනවා. ඒකින්ද මම හිතනවා යම් කිසි ඡන්ද මේ ප්‍රතිශතයේ ප්‍රමාණය මට කියන්න බෑ. මොකද ප්‍රමාණය කියන එක වෙනස් වෙනවානේ ජනාධිපතිවරණයට වඩා. ඒ කියන්නේ ජනාධිපතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව සාමාන්‍යයෙන් පළාත් පාර්ලිමේන්තු මැතිවරණයකට ඡන්ද දෙන ප්‍රමාණය අඩුයි. හරිද? ඉතින් මම කියන්නේ යම් කිසි ප්‍රතිශතයක් අනුව බැලුවාම මේ වැඩිවීමක් මට නම් පේනවා කාර්ය සජිත් ප්‍රේමදාස මහත්තයා කේන්දරය අනුව සමගි ජන බලවේගයට යම් කිසි මේ ඡන්ද ප්‍රමාණය වැඩිවීමක් මට හිතනවා වෙන්න පුළුවන් කියලා ප්‍රතිශතාත්මකව. ඒක ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් ඡන්ද ප්‍රතිපදයේ යම් කිසි ප්‍රතිශතාත්මක වැඩි වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ පළාත් පාලන ආයතන කිහිපයක්ම ඡන්ද ඉවරනාට පස්සේ මේ ජයග්‍රහණය මේ කරන්න පුළුවන්. ඒ කියන්නේ විපක්ෂයේ ඉන්න පක්ෂවල තේරුණ අපේක්ෂකයොත් එකතු කරගෙන සමහරලාට මේ වැඩිපුර ආසන ප්‍රමාණයක් මේ නැත්නම් සභාව ඒ කියන්නේ දැන් ඔය පළාත් පාලන ආයතන වල සභාපතිවරු ඉන්නවනේ නගර සභාවල ඒ වගේ වෙන්න පුළුවන් මේ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරපු අපේක්ෂකයන්ට. හරිද? ඒ වගේ ඒ කියන්නේ කලින් මහා මැතිවරණයේ පැවැත්වෙන කාලවලට වඩා යම්කිසි හොඳ කාලයක් ගත වෙන හින්දා යම්කිසි මේ ඡන්ද ප්‍රතිශතය වැඩිවීමක් සහ අර කිව්වා වගේ සමහර පළාත් පාලන ආයතනවල බලය පිහිටවන්න හැකියාවක් ලැබෙයි කියලා මම හිතනවා. ඒ කියන්නේ කලින් තිබ්බ මේ කුජාන්ත දශාවට වඩා මේ රාහු අන්ත දශාව යම්කිසි හොඳ ප්‍රතිඵල වගේක් ගෙනත් දෙයි කියලා මම හිතනවා. නමුත් කිසිසේත්ම මම කියන්නේ නැහැ සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ජාතික ජන බලවේගය තමයි පැහැදිලිවම ජයග්‍රහණය කරන්නේ. ජයග්‍රහණය කියන එකෙන් අදහස් කරන්නේ මේ ඒ කියන්නේ මුළු ලංකාවෙම තියෙන සමස්ත ප්‍රතිඵලෙන් මේ අනිත් මේ පළවෙනිය වෙන්න හම්බෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ වැඩිම ප්‍රතිශතය ගන්න පක්ෂය බවටපත් වෙන්න පුළුවන් වෙයි කියලා මට කියන්න බෑ. ඒක තමයි මූලිකව කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජාතික ජන බලවේගයේ වැඩිම ප්‍රතිශතය ගන්න පක්ෂ බවටපත් වෙයි කියලා තමයි මම කියන්නේ. එහෙම නැතුව සමගි ජන බලවේගයට එහෙම ගන්න හැකියාවක් තියෙයි කියලා මම හිතන්නේ නැහැ කිසිසේත්ම. නමුත් ගිය පාරට සාපේක්ෂව ඡන්ද ප්‍රතිශතය වැඩි වෙලා සහ මම අර කලින් කිව්වා වගේ පළාත් පාලන ආයතන කිහිපයකම අනිත් පක්ෂවල උදව්වෙන් බලය පිහිටවන්න හැකියාවක් ලැබෙයි කියලා සමගි ජන බලවේගයට මම හිතනවා. ඉතින් බලමු ඒක එහෙම වෙයිද කියලා. ඒක තමයි සමගි ජන බලවේග ගැන කියන්න තියෙන්නේ. සමගි ජන බලවේග ගැන කතා කරලා ඉවරයි. ඒ අනුව මම කියලා තියෙනවා එතකොට ඒ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය ගැන පක්ෂ දෙක ගැනම කතා කළා.
ඊළඟට බලමු මේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු පෙරමුණ කෙටියෙන් මම මේ ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද මම හිතන්නේ මේ පක්ෂ දෙකටම අඩු ගන්න දෙවෙනි ස්ථානයවත් ගන්න පුළුවන් වෙයි කියලා. මම බොහෝ දුරට ඉලක්ක කරන්නේ මේ ජයග්‍රහණය කරන්නේ කවුද කියන එක සහ දෙවෙනි ස්ථානේ ගන්න කවුද කියන එක තමයි මම ඉලක්ක කරන්නේ. මොකද 3-4 ඒවා ගැන ලොකුවට මේ ජෝතිෂයෙන් ඇත්තටම දෙයක් නිර්ණය කරන්න අමාරුයි. හරිද? මොකද තු කොහොමත් පරාදයිනේ. ඉතින් ඒකින්ද ඒක 3-4 ප්‍රතිඵල ගැන එච්චරම ලොකුවට නිර්ණය කරන්න අමාරුයි. නමුත් මම කෙටියෙන් කතා කරන්නම්. එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා පොදු පෙරමුණට මොන වගේ ප්‍රතිඵලයක් අත්වේවි කියලා මේ පළාත් පාලන මැතිවරණයෙන්. එතකොට එක්සත් ජාතික පක්ෂ ගත්තොත් එහෙම සලකා බලන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කේන්දරේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කේන්දරේ පැහැදිලිවම ඔහු මීන ලග්නේ. ඒක හැමෝම කියනවා මීන ලග්නේ කියලා. වෙන ලග්නයක් ගැන කවුරුවත් කියන්නේ නැහැ. ඉතින් පැහැදිලිවම මීන ලග්න කේන්දරේ සලකා බලුවොත් එහෙම ඔහුගේ ගත වෙන්නේ බුදගේ සිකුරු අන්තර්දශාව තමයි පළාත් පාලන ඡන්දේ පවත්වන කාලේ ඔහු ගත වෙන්නේ. පැහැදිලිවම මේ ජනාධිපතිවරණේ තිබ්බෙත් ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණේ තිබ්බෙත් ඒ සිකුරු අන්තර්දශාවෙම තමයි. සිකුරු මෙතන මේ ලග්නේ උච්ච වෙලා ඉන්නවා. නමුත් ඒ කියන්නේ මාළු වියෝගේ හැදිලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කේන්දරේ. නමුත් සිකුරු අන්තර්දශාවක කවදාවත් හොට මේ මැතිවරණයක් වශයෙන් ගත්තොත් එහෙම මැතිවරණවලදී කවදාවත් හොඳ ප්‍රතිඵල ලැබිලා නැහැ. හරිද? මොකද 1994 මැතිවරණ කාලෙත් ගත වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සිකුරු අන්තර්දශාව. නමුත් ඔහුට ජයග්‍රහණය කරගන්න බැරි වුණා. ඒ වගේම සෙනසුරු ඒ තිබ්බේ ගුරු මහදශාවේ සිකුරු අන්තර්දශාව තිබ්බ 1994 ඔය කාලේ. ඒ කාලෙත් ජයග්‍රහණය කළේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය යටතේ. ඊට පස්සේ 2007-2010 කාලවලදී ඒ කාලවලත් ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ මේ සෙනසුරුගේ සිකුරු අන්තර්දශාව. ඒ කාලෙත් ඇත්තටම ඔහුට හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේ දේශපාලනික වශයෙන් සහ මැතිවරණවල කොහොමත් මේ හොඳ ප්‍රතිඵල ලැබිලා නැහැ. සිකුරු මෙතන උච්ච වෙලා හිටියට. හරිද? මේ බුධ මහදශාවේ අපි බැලුවොත් එහෙම බුධ මහදශාවේ සිකුරු අන්තර්දශාවෙත් ඔහුට හොඳ ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඔහු කියන්නේ ජනාධිපතිවරණයෙන් 3 වෙනි ස්ථානේ ගන්න සමත් වුණා. නමුත් 3 වෙනි ස්ථානේ තමයි ගන්න හම්බුනේ. ඇත්තටම පරාදයි. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණෙත් ඇත්තටම ලොකු පරාජයක් තමයි අත් කරගන්න පුළුවන් වුණේ. ඉතින් එතකොට දැන් මේ පළාත් පාලන මැතිවරණය ගත්තත් යන්නේ බුදගේ සිකුරු අන්තර්දශාවේ. මට කියන්න තියෙන ඉතින් යම් කිසි ඡන්ද ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන්. නමුත් පැහැදිලිවම ඔහුට කිසිසේත්ම මේ ජයග්‍රහණය කරන්න අඩු ගානේ දෙවෙනි ස්ථානයවත් ගන්න හම්බෙයි කියලා මට හිතෙන්නේ නැහැ කිසිසේත්ම. සිකුරු මෙතන මාළු වියෝගේ හදලා උච්ච වෙලා හිටියට පැහැදිලිවම සිකුරු අන්තර්දශාව කවදාවත් ඔහුට හොඳ ප්‍රතිඵල ලැබලා දීලා නැහැ. පැහැදිලිවම මම හිතන්නේ නැහැ මේ පාරත් ඔහුට ජයග්‍රහණය කරන්න තිය දෙවෙනි ස්ථානයවත් ගන්න හම්බෙයි කියලා. ඒකින්ද මම ඒක ගැන ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් සිකුරු ඇයි එහෙම වෙලා දින්නේ කියලා බැලුවොත් එහෙම සිකුරු මෙතන එකක් මීන ලග්නෙට සිකුරු කියන්නේ 8 වෙනි ආධිපති සහ 3 වෙනි ආධිපති. හරිද? එතකොට සිකුරු කිසිම විදිහක කේන්ද්‍ර ස්ථානයක් හෝ ත්‍රිකෝණ ස්ථානයක් අධිපතිත්වය දරන්නේ නැහැ. එතකොට 3-8 තමයි අධිපතිත්වය දරන්නේ. එතකොට ඒකත් එක හේතුවක් අසුබ ස්ථාන හැටියට සැලකෙන 8 වෙනි සහ 3 වෙනි අධිපති වෙලා තියෙන්නේ. ඒක එක හේතුවක්. අනිත් එක සිකුරු මෙතන මේ කුජ සහ රවි කියන අසුබ ග්‍රහයන් හැටියට සැලකෙන ග්‍රහ දෙන්නෙක් සමග සංයෝග වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මෙතන පරිවර්තන යෝගයක් තියෙනවා කියලා මම සැලකනවා. පරිවර්තන යෝගයක් කියන්නේ මෙතන මම සලකනවා කේතුගේ මූල ත්‍රිකෝණ රාශිය විදිහට මීන රාශිය. එතකොට මීන රාශිය අධිපති කේතු 8ට ගිහිල්ලා 8 වෙනි අධිපති 8 වෙනි තුලාවේ අධිපති සිකුරු ලග්නෙට ඇවිල්ලා තියෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට පැහැදිලිවම මෙතන පරිවර්තන යෝගිකුත් තියෙනවා. ඔබ බැලුවොත් එහෙම කේතු අන්තර්දශාවෙත් තමයි ඔහුට ජනාධිපති වෙන්න හම්බුනේලා
ලංකාවේ ඔහු මේ පුදුම සහගත විදියට ඇත්තටම මේ සිද්ධ වීම සිදු වුණේ ඒක සිද්ධ වුණේ සම්පූර්ණයෙන් කේතු අන්තර්දශාවේදී. ඉතින් මට සැකයක් තියෙනවා මේ කේතු අන්තර්දශාවේදී සිද්ධ වුණේ මේ මාලවී යෝගයේ ප්‍රතිඵල නේද මේ කේතු අන්තර්දශාවේදී ලැබුණේ කියලා මට වෙලාවකට හිතෙනවා. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. ඒ වගේම තව හුඟක් කාරණා තියෙනවා. දැන් මේ ඒව ඔක්කොම මෙතන කතා කරන්න ඕනේ නැහැ. ඉතින් කොහොම හරි කියන්න තියෙන්නේ සිකුරු අන්තර්දශාව යන්නේ සිකුරු මෙතන උච්ච වෙලා හිටියට විශේෂයෙන්ම අඩු ගානේ දෙවනි ස්ථානයවත් ගන්න හම්බෙන්න ගන්නෑ. ඡන්ද ප්‍රතිශතය යම් කිසි වැඩිවීමක් වෙන්න පුළුවන්. නමුත් කිසිසේත්ම මේ ජයග්‍රහණය කරන්න සහ දෙවනි ස්ථානයක් ගන්න බැරි වෙන හින්දා මම හිතන්නේ ඒ ගැන කතා කරලා වැඩි තීරණයක් තියනවා කියලා. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කේන්දරයේ ගැන එක්සත් ජාතික පක්ෂය ගැන කියන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු නාමල් රාජපක්ෂ කේන්දරෙත් ඒකත් මේ මම ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. දැන් පොහොට්ටුව ගැන අපි සලකලා බලුවොත් එහෙම අපිට සලකලා බලන්න නාමල් රාජපක්ෂ කේන්දරේ තමයි. මොකද ඇත්තටම පොහොට්ටුවේ නායකයා බලුවොත් එහෙම බොහෝ විට මට මතක විදියට නම් ඉන්නේ මේ මහින්ද රාජපක්ෂ. මට හරියට මතක නැහැ. මතක විදියට තාම ඉන්නේ නායකයා මහින්ද රාජපක්ෂ. නමුත් මහින්ද රාජපක්ෂ එහෙම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙන බව පේන්න නැහැ. ඔහුට දැන් සෑහෙන වයසයි. ඉතින් ඒකින්ද අපිට මෙතනදී සලකලා බලන්න වෙන්නේ බොහෝ විට නාමල් රාජපක්ෂ කේන්දරේ නාමල් රාජපක්ෂ තමයි ඇත්තටම නිකන් වෙන්න ජනාධිපති අපේක්ෂකයා වගේ ඉන්නේ ඔහු හින්දා. ඉතින් ඒකින්ද නාමල් රාජපක්ෂ කේන්දරේ තමයි සලකලා බලන්න වෙන්නේ. කිසිසේත්ම වෙන කාගේවත් මහින්ද රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙන්නේ නැහැ. ඉතින් ඒකව සලකලා බලලා වැඩක් නැහැ. එතකොට දැන් මේ නාමල් රාජපක්ෂ කේන්දරේ සලකලා බලුවොත් එහෙම ඇත්තටම ඔහුගේ ගත වෙන්නේ ඔහුගේ සිංහ ලග්න කේන්දරයක් තියෙන්නේ. එතකොට සිංහ ලග්න කේන්දරේ ඔහුගේ ගත වෙන්නේ කුජ මහ දශාවේ රාහු අන්තර්දශාව තමයි ගත වෙන්නේ ඡන්දේ පැවැත්වෙන කාලවල වලදී. එතකොට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඔහුගේ කුජ අන්තර්දශාවේ. ඊට පස්සේ මේ මොකද්ද පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ කුජගේ රාහු අන්තර්දශාවේදී. ඉතින් මේ දශාවේ තාම යන්නේ රාහු අන්තර්දශාව. දශාවේ ලොකු වෙනසක් නැහැ. එතකොට රාහු අන්තර්දශාව බලුවොත් එහෙනම් මෙතන දැන් සිංහ ලග්නේ රවි 8ට ගියාන් පස්සේ මේ රවි 8ට ගියාම ඒ කියන්නේ මීන රාශියට ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ එතකොට ආරුද ලග්නේ ඉන්නේ 3 වෙන්නට. එතකොට රාහු ඉන්නේ ආරුද ලග්නෙන් 7 වෙන්නේ. රාහු ඉන්නේ 9 වෙන්නේ. හරිද? රාශි කේන්දරයෙන් බලුවොත් එහෙම සාමාන්‍ය කේන්දරයෙන් බලුවොත් එහෙම රාහු ඉන්නේ 9 වෙන්නේ. මේෂ රාශියේ රාහු 9ට මරණකාරක ස්ථානයේ ඉන්නේ. ඒ වගේම ආරුද ලග්නෙන් බලුවොත් එහෙම රාහු ඉන්නේ 7 වෙන්නේ. ආරුද ලග්නෙන් 7 වෙන්නේ රාහු වගේ ග්‍රහයක් ශක්තිමත් වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ මේෂ රාශියට රාහු ගොඩක් ශක්තිමත් කියලා කියන්න බෑ. නමුත් මේ නවාංශිකේ රාහු උච්ච වෙලා ඉන්නවා. නවාංශික පිරීම සලකා බලන්න ඕනේ. ඒතකොට රාහු උච්ච වෙලා ඉන්න නවාංශිකේ රාහු ආරුද ලග්නෙන් 7 වෙනට එහෙම හොඳයි කියලා කියන්න බෑ. ඇත්තටම පාර්ලිමේන්තු මැතිවරණෙත් දවන්ත පරාජයකට ලක් වෙන සිද්ධ වුණා. ඒකෙදිත් 4 වෙනි ස්ථානේ තමයි මට මතක විදියට ගත්තේ. ඉතින් මම හිතන්නේ කිසිසේත්ම රාහු අන්තර්දශාවේදී නාමල් රාජපක්ෂට ඒ කියන්නේ පොහොට්ටුවටත් පැහැදිලිවම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා මේ කේන්දරේ සලකලා බැලුවොත් එහෙම එච්චර හොඳයි කියලා කියන්න බෑ. අඩු ගානේ දෙවනි ස්ථානවත් ගන්න බෑ. ඒකින්ද මම හිතන්නේ ඒක ගැන ලොකුවට කතා කරලා වැඩක් තියනවා කියලා. ඇත්තටම දැන් කෙනෙකුට මේක අහුවාම හිතෙන්න පුළුවන් දැන් මම නාමල් රාජපක්ෂගේ කේන්දරය සහ 2029 කියලා තම්නේල් එකේ දාලා වීඩියෝ එකක් කරලා තියෙනවා නාමල් රාජපක්ෂ කේන්දරය ගැන. ඒකේ කියන කාරණයි
ඒකේ මම නාම රාජපක්ෂ කේන්දරය සහ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරය ගැන කියපු කාරණයි මේ දැන් කියන ඒවායි සම්පූර්ණයෙන් පරස්පරයි කියලා කිසිසේත්ම එහෙම එකක් නැහැ. මම ඒකේ කියලා තියෙන්නේ මේ තව ඉස්සරහට 2029 වෙන දේවල් ඒකේ ඔයගොල්ලෝ ඒකේ නිකන් මේ thumbnail එක දිහා විතරක් බලලා ඒකේ මොකද්ද තියෙන්නේ කියලා තීරණය කරන්න යන්න එපා. ඒක පැහැදිලිවම ඒකේ ගොඩක් වෙනස් කතන්දර ගොඩක් මම ඒක ඇතුලේ කියලා තියෙනවා. දැන් ඒකේ රනිල් වික්‍රමසිංහ සහ නාම රාජපක්ෂ ගැන මම කියලා තියෙන දේවල් ඒව අදාළ නැහැ මේකට. මේ තාම මේ නාම රාජපක්ෂ කියන්නේ මේ රාහු අන්තදසාව යන්නේ. ඉතින් ඒකට දැන් ඒව අදාළ නැහැ පැහැදිලිවම. ඒකේ තියෙන කාරණා ඒකේ මම කතා කරලා තියෙන්නේ සෑහෙන ඉස්සරහට වෙන දේවල් 2029 ගැන තමයි බොහෝ විට කතා කරලා තියෙන්නේ. නමුත් මම මේ දැන් තත්ත්වය තාම යන්නේ රාහු අන්තදසාව හොඳයි කියලා මම කිසිසේත්ම කිව්වේ නැහැ. මේ වීඩියෝ එකෙත් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. රාහු අන්තදසාව තමයි මේ පළාත් පාලන මැතිවරණේ තියෙන්නේ. ඒක කිසිසේත්ම මේ ජයග්‍රහණය කරන්න තියා දෙවනි ස්ථානවත් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ. එච්චර හොඳ කාලයක් ගත වෙනවා කියලා කියන්න බෑ. ඇත්තටම මේ ඒක කියන කාරණායි මේ කිසිම පරස්පරයක් නැහැ. ඒ වගේම ඒකේ නිකන් thumbnail එක දිහා බලලා විතරක් මේ තීරණය කරන්න එපා මොකද්ද මම කියලා තියෙන්නේ කියලා. ඕගොල්ලන්ට ඒක දැනගන්න ඕන නම් සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියලා මම කියනවා. මම time stamp ඉතින් දාලා තියෙනවා. ඒකේ මේ රනිල් වික්‍රමසිංහ සහ නාම රාජපක්ෂ ගැන මම කියලා තියෙන දේවල් ඒවා මේකට අදාළ නැහැ. මේක තාම යන්නේ අතරම 2025 තාම 2025. ඒ වගේම මෙතන රාහු අන්තදසාව කිසිසේත්ම හොඳයි කියලා මම කියලා නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ ඒක ඒකයි මේකයි පටලවා ගන්න එපා. ඒකේ කියපු මතේ තමයි මම තාමත් ඉන්නේ. නමුත් ඒක මම වෙනස් කරලා නැහැ. ඒ මතේ තමයි තාම ඉන්නේ. ඒව මම කියලා තියෙන තව ඉස්සරහට වෙන දේවල් සම්බන්ධයෙන් මේ ලංකදී වෙන දේවල් ගැන නෙමෙයි ඒකෙදි මම කතා කරලා තියෙන්නේ. ඒකත් අවසාන වශයෙන් කියන්න ඕනේ. එතකොට නාම රාජපක්ෂගේ කේන්දරේ ගැන කතා කළොත් ඉතින් පොහොට්ටුව ගැන කියන්න තියෙන්නේ මම හිතන්නේ කිසිසේත්ම ජයග්‍රහණය කරන්න තියා දෙවෙනි ස්ථානවත් ගන්න පුළුවන් වෙයි කියලා. පොහොට්ටුවට ඉතින් ඒකින්ද ඒක ගැන ලොකුවට මේ අවස්ථාවේ කතා කරලා තේරුමක් නැහැ. එහෙනම් ඒක ගැනත් මම කෙටියෙන් කතා කළා. එහෙනම් ඇත්තටම 2025 පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මේ 6 වෙනිදා. ඒක ගැන කියන්න ඕන ටික ඔක්කොම වගේ මම කියලා තියෙනවා කියලා විශ්වාස කරනවා. එතකොට මම පැහැදිලිවම කිව්වේ සාරාංශයක් වශයෙන් කිව්වොත් එහෙනම් මම කිව්වේ පැහැදිලිවම ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගයෙන්. නමුත් 2024 පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව අඩු ප්‍රතිඵලයක් ලැබී කියලා තමයි මම කියන්නේ. ඡන්ද ප්‍රතිශතයේ අඩුවීමක් සහ ඡන්ද ප්‍රමාණයේ අඩුවීමක් ජාතික ජන බලවේගයට සිද්ධ වෙයි කියලා තමයි මම කියන්නේ මේ පළාත් පාලන මැතිවරණයේදී. නමුත් අනිවාර්යයෙන්ම වුන් ජයග්‍රහණය කරනවා කියන එක තමයි මම කියන්නේ. කිසිසේත් මම කියන්නේ පරාදය කියලා. ඒ කියන්නේ පළවෙනි ස්ථානයේ ගනී කියලා තමයි මම කියන්නේ. ඒ කියන්නේ ප්‍රතිශතාත්මකව. එතෙන්දි මම කියන්නේ 100%ම ගන්නවද කියලා. ඒක ඇත්තටම හරිම අමාරුයි කියන්න ප්‍රතිශතාත්මක. ජෝතිෂයෙන් හරිම අමාරුයි එහෙම ප්‍රතිශතාත්මකව කියන්න. නමුත් මම කියන්නේ ප්‍රතිශතාත්මකව ගත්තොත් එහෙම වැඩිම ඡන්ද ප්‍රමාණය ගත්ත පක්ෂ බවට පත් වෙනවා කියන එක විතරයි මම මෙතෙන්දි කියන්නේ. ජාතික ජන බලවේගයෙන් කිසිසේත්ම මම හිතන්නේ පරාදයි කියලා. මම ඒකට හේතු පැහැදිලි කළා පරාදෙන්නේ නැත්තේ කියලා. ඊළඟට මම කිව්වා සමගි ජන බලවේගය. සමගි ජන බලවේගය ගැන කිව්වේ අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගයට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ සමස්ත ප්‍රතිඵලයෙන්. නමුත් ඔවුන්ට දෙවනි ස්ථාන ගන්න පුළුවන්. ඒ වගේම ගිය පාරට සාපේක්ෂව ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ප්‍රතිශතය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා මම කියන්නේ. ඡන්ද ප්‍රතිශතය හරිද? ඡන්ද ප්‍රතිශතය වර්ධනය කරගන්න හැකියාව ලැබෙයි කියලා තමයි මම කියන්නේ. ඒ වගේම පළාත් පාලන ආයතන කිහිපයකම ඡන්දෙන් පස්සේ අනිකුත් පක්ෂවල උදව්වෙන් බලය පිහිටවන්න හැකියාව ලැබෙයි කියලා මම හිතනවා. ඒ කියන්නේ මම කියන්නේ බහුතරය එහෙම වෙනවා කියලා. මම කියන්නේ පළාත් ගිය පාට ප්‍රතිඵලයට සාපේක්ෂව හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියන එක තමයි මම සාරාංශයක් වශයෙන් කිව්වොත් එහෙම කියන්න තියෙන්නේ.
ඒක තමයි කියන්න තියෙන්නේ. එතකොට අනිත් පක්ෂ දෙකට එක්සත් ජාතික පක්ෂය පොදු පෙරමුණ ගැන මම බොහොම කෙටියෙන් කතා කළේ. ඒ පක්ෂ දෙකටම මම හිතන්නේ නැහැ මේ දෙවනි ස්ථානයක් ගන්න හම්බෙයි කියලා. ඉතින් ඒක තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ. එහෙනම් මම හිතනවා මම කියන්න ඕන ටික ඔක්කොම වගේ කිව්වා කියලා. ඊළඟට මම කරන වීඩියෝ එක ගැන මට තාම හරියටම කියන්න බෑ. බලමු ඉස්සරහට. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. මම කියන්න ඕන ටික ඔක්කොම කිව්වා කියලා හිතනවා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, මේ වීඩියෝ එක පළාත් පාලන මැතිවරණ ඉවර වෙන්න කලින් පුළුවන් තරම් share කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.